ඉතින් කොහොමද අද මං ගන්න යන්නේ මයින්ක්‍රාෆ්ට් කියන ලස්සන ගේම් එක. ඉතින් අපි වැඩි කතා නැතුව වර්ල්ඩ් එකක් හදාගමු. ඉතින් මං සීඩ් එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නේ survival island කියලා. ඇඩ්වෙන්චර් එකට ගිහිල්ලා මං survival island කියන එක ඔබනවා. ඉතින් මට ලැබුණ හොඳම සීඩ් වලින් ඒක තමයි හොඳ. වැඩි කතා නැතුව අදම ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකකුත් දාලා තියාගන්න. notification එන්න නම් ඔය subscribe කරලා අනිවාර්යෙන් තියාගන්න ඕනි. බල්ලෝ වගේ ඉන්න නැතුව like එකකුත් දාන්න. ඉතින් වැඩි කතා නැතුව තව පොඩ්ඩකින් loading එනවා. අපි යමු වීඩියෝ එකට. පොඩි සද්ද ඇහෙන ඇති ගණන් ගන්න එපා. මට පොඩ්ඩක් ඉන්න. හරි guys මම පටන් ගත්තාම දැන් මේ ෂීට් එක මම හොඳට දන්නවා. මම යනවා අර පැත්තට. ඉතින් ඒ පැත්තට යනවා මේ තියෙන මගේ ස්කින් එක දකින්න ඇති. මට ඒක මාරු කරගන්න අවස්ථාවක් තිබුණා හොඳයි. බැරි වේගය තමයි හිතන්නේ මේ වැඩි. ඔබ choose new skin බෑ. ඉතින් සල්ලි දීලා ගන්න දින මං ගාව එක සතයක් වන්නේ. ඉතින් යන්න වෙන්නේ ගයින් බෑකෝ මිනිහට ගොනා නෙමෙයි ස්කෙලටන් එන්න වගේ කේස් එකක් තමයි මට වෙන්න යන්නේ. ඉතින් ගන්න දෙන්නේ හරි මට යමු. ඉතින් යන පහලින් කාර්යය මම මේ ෂීට් එක මට හොඳට පුරුදු. මම මොකද කලින් ඒවල ගහලා තියෙනවා නේද? මෙතන ඔබ්සිඩියන් නිද පොටල් එකක් තියෙනවා. මට සිරේ පටන් ගත්ත ගමන් පිකස් එකක් හම්බුණා. ඒ වගේම ඕ එකක් හම්බුණා. ඉතින් වාසනාව ගැන ෂීට් එකක් මන්නම් කියන්නේ පිරි මම දැන් මම රෙසිපි අන්ලෝඩ් කරා. හරි එහෙනම් මගේ පළවෙනි රෙසිපි එක තමයි අන්ලෝඩ් කරේ. එහා පැත්තේ ගමක් පේනවා. මම ගමට යනවා. සාමාන්‍ය ඔය හොඳ ලූට් තියෙන ඕන වගේ ෆර්නස් ගෙවල් වල. ඉතින් මං ගිහිල්ලා බලනවා පොඩි සද්ද ඇහෙනවා. පටන් ගත්ත ගමන්ම ඩයමන්ඩ් 3ක් ඒ වගේම ගෝල්ඩ් 2යි ආමර් 1යි ඇපල් ගෙඩියකුයි බණ්ඩල් එකකුයි තියෙනවා. මම බණ්ඩල් එක ගත්තේ නැහැ. ඉතින් යමු. මේ ටෙස්ට් එකේ අයන් 4යි ඇපල් ගෙඩි 3ක් තියෙනවා. ගස් ටිකකුත් තියෙනවා ගන්නවා. හරි guys ඉතින් ඊට ගල් ටික කඩා ගන්නවා ඕනේ නම්. මම අන්නට ගුහාවේ ගයක් හදන්න හිතාගෙන ඉන්නේ. මුත්ත කලින් අගේ වඩු වැඩක් කරන්න ඕනි. මස්කොට් අනකම වැඩි හින්දා මෙන්න මෙයාගේ වඩු වැඩ කරන්න ඕගොල්ලෝ උරුදු වෙන්න. හරි දැන් මම ඒකට ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදා ගන්නවා. හරි
එහාට යනවා පොඩ්ඩක්. ක්‍රෆ්ටිං ටේබල් එකේ මට අවශ්‍ය දේවල් මම හදා ගන්නවා. හරි එහෙනම් හදාගත්ත පල්ලියන්කෝ වට පොඩි පොඩි සද්ද එන ඇති. ළඟම ක්‍රීපර් කෙනෙක් හිටියා කියලා වෙන්න තමයි යන්නේ. ඔව් ඒක හරි. හරි ඉතින් මම මෙන්න මේ විදිහට කඩාගෙන යනවා. හරි කෝල් හම්බුණා. තව ගොඩක් දේවල් හම්බුණා. වටපිට ගන්න සද්ද ඇහෙනවා ඇති. ඒව ගණන් ගන්න එපා. දැන්ම සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා ලයික් එකකුත් දාගෙන යන්න. හරි හරි පොඩි පොඩි සද්ද ඇහෙනවා ඇති. ගණන් ගන්න එපා. අපේ ගෙදරේ ඉතින් මේ කුරුල්ල කෑ ගහනවා, ඒ එක පැත්තේ ළමයා කෑ ගහනවා. ඒ වගේ සද්ද ඇහෙනවා. ගණන් ගන්න එපා. ඔන්නවගේ ඕනි වීඩියෝ එකක් කරනවා ඕනි බල්ලෙක් කෑ ගහනවා තමයි. ගන්න එපා. ඉතින් මම මේ ටික කඩාගෙන යනවා. මම මේ හරිය ගයක් හදාගන්න හිතාගෙන ඉන්නේ. මෙතන නෙමෙයි. කොහෙද මම ගේ හදන්නේ? අතන උභාව ළඟ හදාගන්න හිතාගෙන ඉන්නේ. යමු ඉතින්. ඉතින් කොටන ගාල මම වැඩි කතා කරන්නේ පොඩ්ඩක් ඉතින් කතා කරන්නේ එතකන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. ඉතින් ඔයගොල්ලන්ට කියන්න දෙන ලයික් එකක් දාන්න, අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් පාරේකුත් දාන්න. ඉතින් මයින්ක්‍රාෆ්ට් අහන කට්ටිය කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම මාත් එක්ක SMP එකක් ගහන්න එනවා නම් ඔන්ලයින් එකේ කාටරි කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දැන් මම වැඩේට බහිනවා. මේ කියන වාසනාවන්ත සිද්ධිය ඉතින් මට ලං වෙන්න ඉඩ තියෙනවා. ඉතින් බලමු මේ කෑල්ලේ මේ ටික කොටලා ඉන්න ඕනේ. ලේයර් 7ක් විතර කොටන්න ඕනේ. එතකොට මම මේ සද්ද නොකර ඉන්නවා. මට මොකද සද්ද කරනකොට ඒක කරගන්න අමාරුයි. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ සල්ලි හම්බෙන වැඩ කරන්න YouTube channel එකක් විදියට. ඉතින් ගොඩක් හොඳයි මේ වගේ වැඩ කරනවා නම් සල්ලි හම්බෙනවා. ඉතින් පාරක් දාමු. මයිනින් පාරක්. ඒක වෙන්න නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් අපි මේ ටික කොටාගෙන ඉමු. අපේ ගෙදර උන්ගේ මොනවද උඹ කියවන්නේ කියලා ඒව ගණන් ගන්න එපා. එහෙනම් මේ ටික කොටලා ඉන්න. හරි ඉතින් මම කඩනකම් අඟට පියාගෙන ඉන්නම්. මොකද මට ඒක හරි වදයක්. එක සද්ද නැති අතු ගන්න. ඒගේ සද්ද නැති. අද ඉතින් මට නිවාඩුව. මේ දවස්වල නිවාඩුවයි. ඔන්න නොගොම් වැඩ කරගන්න යන්නේ. ඉතින් මගේ මෝඩම ආරම්භය සහ වාසනාවන්ත ආරම්භය වෙන්නේ මෙන්න මේ වගේ සීඩ් එක. ඉතින් මට මේ වගේ බලු වැඩ වෙනවා. ඔයගොල්ලොත් දකින්න ආස නම් අද මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම කිසි තේරුමක් නැති වචන තමයි කියවන්නේ. ඒව ගලවන්න එපා. මං ගන්න එපා. ඒව ගේමස් ලගේ හැටි. ෂීප් කෙනෙකුත් ඉන්නවා. අතල්ලේ යන්. නතන ගහක් තියෙනවා. ගහ කපා ගන්න. පිකක්ස් එකෙන් බෑ අම්මෝ මගේ ලූට් එක බඩ කොට බලමු. අම්මෝ බෑ අනේ අම්මෝ බෑ.
අතින් කොටන ඊට වඩා ලේසි. මේ කැල්ල තියෙන ඕගොල්ලන් නිකන් බලාගෙන ඉන්න තමයි. ඉතින් අද වීඩියෝ එක ලයික් එකක් දාන්න, ලයික් බටන් එක ඔබලා දාන්න, සබස්ක්‍රයිබ් බටන් එකක් දාන්න. ඕක මොකද්ද? ඕක ඔබලා දෙමන ඉවරයිනේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඒව ගණන් ගන්න එපා. මේ වීඩියෝ එක කොහොමත් හොඳයි. ඉතින් සබස්ක්‍රයිබ් කරලා දෙන්න. මගේ කලින් වීඩියෝ වලට එක බල්ලෙක්වත් බල්ලා තිබුණේ. එක ෂෝට් වීඩියෝ එකකට මගේ ඇස්පලාට 8 එක ෂෝට් වීඩියෝ එකකට විතරයි බල්ලා තිබ්බේ. ඉතින් ඉතාමත් සෝ සෑඩ්. ඉතින් අනිත් ඒවට මයින්ක්‍රාෆ්ට් එක වීඩියෝ එකක් දැම්මා. ඒවල් වල මම කතා කරේ නෑ. ඒවට එකකටවත් බලලා තිබුණේ නෑ. මොකද මං හරියට කරේ නැති හින්දා. මොකද මගේ මේ පළවෙනි channel එක නිසා. අනේ ක්‍රීපර් කෙනෙක් දැන් ඉතින් ආයෙ කරන්න එනවා හොඳට වැඩි පිපිරීමක් නැති වෙලා. ඒකත් මගේ වාසනාව. වැඩි පිපිරීමක් නැහැ. ඉතින් මේ වගේ ගෙදරක් ඕගොල්ලොත් හදාගන්න. මොකද මේ වගේ ගෙදරක් හදාගත්තා ඉන්න ලේසි ඉතින්. මේ අඳුර තියෙන මට අඳුර ඉන්න කැමති ඉර මං ඇත්ත ජීවිතේම අඳුර ඉන්න කැමතියි. ඕගොල්ලෝ මෙන්න මේ වගේ ස්කින් දාගන්න නාදම ඒ කියන්නේ මගේ ස්කින් එක මම වගේ හොඳ ස්කින් දාගන්න නේමෙන්සි එකට යන්න. ඒක හොඳ ස්කින් තියෙනවා. සමහර ඒවා නම් මට ගැලපෙන්නේ ඊය කියලා හිතෙන ඒවා තියෙනවා. ඉතින් හොඳයි. ඔයගොල්ලන් කැමැත්ත තමයි. හරි දැන් මෙතනින් මම ටෝච් එකක් දාගන්නත් ඕනේ. ටෝච් එක හදාගන්නත් ඕනේ. මට මේ මොබයිල් එකෙන් ගහන්නේ මාර අමාරුයි. ඉතින් මොබයිල් එකෙන් ගහන්නෙම PC එකේම කියනලේ. මොකද මගේ PC එකක් තියෙනවා. Lenovo එකක්. එච්චර හොඳ තත්ත්වයක නෙමෙයි ඒක තියෙන්නේ. Minecraft ගහන්න බෑ ඒකෙන්. ඒ හින්දා ඉතින් මම මේ වගේ ඉතින් මොබයිල් එකෙන් තමයි ගහන්නේ. මම ටෝච් එකක් හදාගන්න ඕනේ. හරි ඉතින් ටෝච් උත් හදාගත්තා. නැති කොටගෙන යන්න දෙන්න. දැන් ටෝච් උත් ගහනවා. 1 2 3 විතරයි. හයි ගයිස් මේ අද මම මේ ටවුමට ආවා. මම මෙතෙන්ට ඇඳ දාන්න හිතාගෙන ඉන්නේ. බලමු ඒක මොන තොන්ද ලෙස්ටෝන් දෙක දෙපැත්තෙන් තියලා මැදට ඇඳ දාලා ටිකක් තියන්න හිතාගෙන ඉන්නේ. බලමු වැඩේ හරියයිද කියලා. ඔව් ඉතා සාර්ථක ලෙස වැඩේ යනවා. මම මේ විදිහට චෙස්ට් එකකුයි ෆර්නස් එකකුයි තියාගන්නවා මේ විදිහට. ඉතින් මම දේශී විදිහට තමයි මේ තියාගත්තේ. යා පැත්තේ සෝම්බිලා ටිකක් මාව කන්න බලාගෙන ඉන්නවා. මං ඒ අතර මෙයාගේ වලු වැඩ කරනවා. මෙන්න මෙතන උඩ පුරවන්න ඕනේ. තව අතන. අස්සේ බලමු සෝම්බිලා ඉන්නවද ගහන්න එනවද? සෝම්බිලා ඉන්න කාටක් නැත්නම් CS එකක් හදාගන්න ඕනේ මට. හරි දිගටම යන්න. අනේ සෝම්බි කෙනෙක් ඇවිල්ලා ගෙවුවා. මම නිදාගත්තේ නැතුව සෝම්බි කෙනෙක් ඇවිල්ලා මට ගෙවුවා. ඉතින් බඩු වැඩ කරන්නේ එවුන් තමයි ඉන්නේ. අය මම මොලේ දැන් පටන් ගත්තා. දිගටම යනවා. හරි. හරි මම දැන් දිගට වැඩේ කරගෙන යනවා. ඉතින් ආයෙ මට යන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. සොම්බියෙන් ගන්නවා. ගහින් මට වෙනියට ගොනා එන්න වගේ කේස් එකක් තමයි මට උනේ. නෑ ඉතින් අම්මෝ අරුණ තාම ඉන්නවා. එන පරිස්සමින් යන්න ඕනේ. මගේ ඔක්කොම ටික අරගෙන මේ වත්තවශ්‍ය දේවල් නෙමෙයි. මගේ කුපා ටිකයි
මේ ටික ගත්තා. අපි දැන් තියන්නේ ඉඳකට ගිහිල්ලා ඒ කුස්සගෙන නිදාගන්න. ඉතින් අපි එම්මරට යන් හායි ගයිස්. මේ ගයිස් මම කලින් මේ ටවුම ඉන්දියේ දැන් ආයෙ මං ගෙදරට ආවා. ඔයගොල්ලන්ට එක එක බයික් සද්ද එහෙම ඇහෙන්නේ නැතිද දන්නේ. දැන් සොම්බියෙක් ඉන්නවා ගලව ගන්න බැරි හින්දා මම එළියට දාලා දොර වහනවා. කව් එකකින් අසරණයා. මම මේ දාරගෙන උඩට යනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා ලයික් එකකුත් දාගෙන නොටිෆයි එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මගේ අලුත් වීඩියෝ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම මම කියන්නේ ඉල්ලා සිටින්නේ ඔයගොල්ලෝ කැමති නම් වීඩියෝ හොඳයි නම් මට සබ් එකක් දෙන්න. ඉතින් දැන් මම තව චුට්ටකින් වීඩියෝ එක ඉවර කරනවා. දැන් 16යි විනාඩි 16ක් විතර ගිහිල්ලා 16යි තත්පර 20යි. ඉතින් ඉතර වෙලා ගිහිල්ලා එක සම්පියේ බැහැගෙන ඉන්නවා. ඉතින් උට ගින්නේ තපින්න දීලා අපි එළියට යමු. කීප කෙනෙක් ඉන්න උගෙන් කා ගන්න නැතුව පරිස්සමින් යන්න ඕනේ. අතන ඉන්නාට කෙල්ල ඊයේ මට ගහන්න ආපු එක මේ තියෙන මගේ ඔක්කොම බඩු දැන් අරුන්න මල. ඉතින් මේක ඔයගලන්ට ගෙදරක් කියලා වෙන්නේ නේද? ගෙදරක් කියලා වෙන්නේ මට ගුහාවක් වගේ තමයි වෙන්නේ. හින්ද අපි මේකට කියමු වාසනාවගෙන සීඩ් එකේ ගුහා ගෙදර කියලා. ඔන්න මං කිව්වා වගේ ඕක් ප්ලෑන්ස් දෙකකුත් දැම්මා. අරුවතන දැහැගෙන ඉන්නවා. මට මෙලෝ දෙයක් කරන්නත් බෑ. ඉතින් බලමු උන් ඉන්නකට අහු වෙනකම් මම මෙන්න මේ විදිහ ලස්සන ඩිසයින් එකකුත් දැම්මා. ලස්සන කිව්වට කැතක් වෙන්න පුළුවන්. ඉතින් මං හිතාගෙන ඉන්නේ එහෙම කරන්න. දැන් අපි ඉක්මනට ගයි ගණන් ගන්න එපා. අපේ අකයි නවුනා මං කරන බලු වැඩ වලට ඒව ගණන් ගන්න එපා. හරි ඉතින් මේ වගේ මං චෙස්ට් එකක් හදාගෙන ඒකට බඩු දෙන්නවා. ඉතින් අද වීඩියෝ එක ඇති කියලා හිතනවා. ඒත් ඉතින් තා පොඩ්ඩක් විතර ඔයගොල්ලන්ව සනසන්න තා චූට්ටක් තියාගෙන ඉන්නවා. හරි. අතන පොල් කටු පත්තරද මගුලක් විකුණනවා. මට පේන්න වෙවුල්නව. හරි දොර අරගෙන කියලා මම අකල දැල් වර්ගේ නවතම මෑන්දිලි තමයි. ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් දැන් මම හිතාගෙන ඉන්නේ නෙදර්ලයිට් ආමර් මේ ඩයමන්ඩ් ආමර් එක වෙනකන් ලෑස්ති කරගෙන ඩොම් පඩම් බඩ ඩුම්ඩම් කියලා මෙයා කරගන්න කිව්වේ මේවා කරගන්න කිව්වේ එන්ඩට ගන්නු මරන්න. ඉතින් එක් කරන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට බායි කියන්නම්. මට ඉමෝට් එක දාන්න වෙනවා. මට මලවදයක් ඉන්න මං ඒ බායි කියන්නත් ඉමෝට් එකක් එපේ දාන්න. ඉන්න බලන්න ඉමෝට් එකක් මං ගාව තියෙනවා වේව් එක. ඉතින් බායි කියන්නත් ඉමෝට් දාලා උඹලට මේවා කරන්න ඕනි බලපන් මන් දෙනවා දේ හින්දා සබ් එකක්වත් දියන්. ඔන්න මං ඉමෝට් එකක් දානවා ඔයගොල්ලන්ට. ඉතින් අද දවසේට ඔයගොල්ලන්ට හැමෝටම එහෙනම් අදට යමු නේද? හරි එහෙනම් බයි.